Hi, welcome to my YouTube channel. කැම්පස් එකේ මේ දවස්වල අපිට වැකේෂන් හින්දා මේ දවස් ටිකේ මම ගෙදරට වෙලා කරේ කොරියන් ඩ්‍රාමා බල බල හිටපු එක. ඉතින් මට හිතුණා සෙනසුරාදා දවසේ පොඩ්ඩක් එළියට බහින්න. ඉතින් එළියට බැස්සා කියලා කරන්න දෙයක් තියෙන්න ඕනේනේ. ඒකේ හින්දා මම ගියා කිරිබත්ගොඩ අලුතෙන් දාපු රෙස්ටෝරන්ට් එකකට. මොකද මට එතෙන්ට යන්න ඕනෙමයි කියලා හිතුණා. මොකද ආයි කැම්පස් එකට ගියාට පස්සේ මෙහෙ එන්නේ මාස 3කට විතර පස්සේ. ඒක හින්දා වැකේෂන් ඉවර වෙන්න කලින් මම හිතාගත්තා මං අද මෙතනට යනවා කියලා. ඉතින් මං අද ගිය මේ රෙස්ටෝරන්ට් එකේ කෑම හොඳයිද, එතනට යන එක වර්ත්ද කියලා දැනගන්න නම් මගේ vlog එක අන්තිම වෙනකම් බලන්න. උදේම ලෑස්තිනවා කියලා හිතන් හිටියට මම නැගිටිද්දිම 9යි කාලා වගේ වුණා. ඊට පස්සේ දැන් නම් වෙලාව 10 මාට වගේ ඇති. කොහොම හරි ලෑස්ති වෙලා ලන්ච් ටයිම් එකට ඒකට යන්න තමයි මගේ කොහොමද අයිඩියා එක තිබ්බේ. ඊට පස්සේ ඔය තියෙන මේවා ටිකක් උලාගෙන යන්න තමයි ලෑස්ති වෙන්නේ. මේ අයි ෂැඩෝ පැලට් එක නම් මගේ වීඩියෝ එකනොත් ඔයගොල්ලෝ දකින්න ඇති. ඒක ඇත්තටම හොඳයි ළමයි. ඉතින් අනිවාර්යයෙන්ම ඒ වගේ පැලට් එකක් ළඟ තියාගන්න එක මාර වාසි. ඊට පස්සේ මට හම්බුණා අපේ අම්මා ගාව තිබිලා ලස්සන ලිප්ස්ටික් එකක්. මේකේ කලර් එක ඇවිල්ලා නිකන් චොකලට් බ්‍රවුන් වගේ. ඒක මාරම සුවඳයි. චොකලට් සුවඳක් තමයි එන්නේත්. ඊට පස්සේ ඔක්කොම ටික ලෑස්ති වෙලා ඔන්න මං ආවා කිරිබත්ගොඩ ටවුන් එකට. රෙස්ටෝරන්ට් එක තියෙන්නේ නම් මාකොළ පාරේ. හැබැයි පොඩ්ඩක් ටවුන් එකට ආවා පොඩි වැඩ වගේක් තිබ්බ හින්දා අම්මත් එක්ක තමයි මං ආවේ. ඊට පස්සේ කරන්න තිබ්බ ඒ වැඩ ටිකත් ඉවර කරලා අපි ආවා මාකොළ පාරේ තියෙන ඩබල් බැරල් රෙස්ටෝරන්ට් එකට. ඇත්තටම මෙතෙන්ට එන එක මාරම වාසි. මොකද මේගොල්ලන්ගේ ගොඩක් කොම්බෝ පැකේජස් තියෙනවා, කපල් පැකේජස්, එතකොට ෆැමිලි පැකේජස් තියෙනවා. අපි ඕඩර් කරේ එතකොට කපල් පැකේජ් එකක්. එතකොට මේ කපල් පැකේජ් එකට මික්ස් රයිස් එකක්, වෝටර්මෙලන් ජූස් දෙකක්, ඒ වගේම ෆෘට් සලාඩ් එකක් with ice cream include වුණා. ඉතින් ඒක අන්තිමට කාලා ඉවර වෙද්දී හොඳටම full. ඒක වුණේ 5760ක් වගේ මට මතක හැටියට. ඉතින් ඒක දෙන්නෙක්ට ගිහින් කාලා ඉන්න හොඳටම ඇති. අපි යනකොට නම් 12 මාට වගේ ඇති. හැබැයි එතකොට නම් කවුරුත් හිටියේ නැහැ වැඩි කට්ටිය. හැබැයි පැය භාගයක් යන්නත් කලින් රෙස්ටෝරන්ට් එකම ෆුල් වුණා. ඉතින් ලන්ච් ටයිම් එකට ගිහින් කාලා බීලා ඉන්න හොඳ තැනක් තමයි ඩබල් බැරල් රෙස්ටෝරන්ට් එක කියලා කියන්නේ. Finally food is here. ඉතින් අපි ඕඩර් කරේ මික්ස් රයිස් එකක්නේ. ඒකේ තව සීෆුඩ් රයිස්, පැගඩි ඒවා වෙන් වෙච්ච පැකේජස් තිබ්බා. තව ෆැමිලි පැකේජස් උත් තිබ්බා. ඉතින් ඔයගොල්ලන්ට ෆැමිලි එකත් එක්ක ගිහිල්ලා ලන්ච් ටයිම් එක හොඳට එන්ජොයි කරලා එන්න පුළුවන් තැනක් තමයි මේක. ඉතින් අපි ඕඩර් කරපු ඒ ෆුඩ් පැකේජ් එකට වෝටර්මෙලන් ජූස් දෙකක් ඇඩ් වුණා. ඇත්තටම ඒකත් මාරම රහයි. You must try it. ඊළඟ මේ ෆෘට් සලාඩ් එක ඒකේ වැනිලා අයිස්ක්‍රීම් තිබ්බේ. එතකොට ඇපල්ස්, බනානා, ග්‍රේප්ස් වගේම කැෂූට්ස් ඇඩ් කරලා තිබ්බා. ඊට පස්සේ අපි දවල්ට කාලා එළියට යනකොට මට මෙන්න මේ ලස්සන ජෝඩුව හම්බ වුණා. ඉතින් කොහොමද මම පෝසන්ට ආදරෙයිනේ. ඒගොල්ලෝ ගාවත් පොඩ්ඩක් ඉඳලා පොඩි shopping පාරක් දාන්න ආවා. ආවේ නිපුන් gift center එකට. ඉතින් ඒකේ එහෙම ලොකුට දෙයක් ගත්තේ නැහැ. නිකන් කිරිබත්ගොඩ ආපු හින්දා පොඩ්ඩක් බලලා යන්න කියලා වගේ ආවේ. මට අයිලයින් එකක් ගන්න ඕනලා තිබ්බා. ඒකින්ද අයිලයින් එකක් ගත්තා. එතන නම් හැබැයි ගොඩාක් ලස්සන cute items තිබ්බා. hair bands, hair clips වගේ ගොඩාක් ලස්සන දේවල්, cute දේවල්. ඊට පස්සේ ඒ ඔක්කොම වැඩ ටික ඉවර කරලා දැන් මේ ආයි ගෙදර යන ගමන් බස් එකේ. ඉතින් ඔයගොල්ලොත් මගේ vlog එක enjoy කරා නම් මට කමෙන්ට් එකක් දාන්න, subscribe කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු. bye.